මේ කියන කෙනා ඇත්තටම දාලා තියෙන කමෙන්ට් එකේ තියෙන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල ටීචින් සැලරි එක අඩුයි නේද වෙනත් ප්‍රයිවට් ජොබ්ස් වලට වඩා. එතකොට හොඳ එඩියුකේටඩ් කෙනෙක් වෙන ජොබ් එකකට වෙන ප්‍රයිවට් ජොබ් එකකට ඇප්ලයි කරන එක නේද හොඳ ටීචින් ජොබ් එකට ඇප්ලයි කරන්නට වඩා කියලා. මෙහෙමයි. මේ කෙනා කියන කතාවේ ඇත්තක් තියෙනවා. ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල ගොඩක් වෙලාවට පේ කරන්නේ පොඩක් අඩු සැලරි එකක්. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට එඩියුකේටඩ් අය ටීචින් කියන ජොබ් එකට වැඩිය එන්ට වෙන්න කැමති නැහැ. දැන් මගේ ක්වොලිෆිකේෂන්ස් ගත්තොත් එහෙම මම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් තමයි මගේ උපාධිය සම්පූර්ණ කරේ. මට තියෙන ඔනර්ස් ඩිග්‍රී එකක්. එතකොට මම රිසර්ච් එක කළේ කෙමිස්ට්‍රි ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි රිලේටඩ් රිසර්ච් එකක් මම කරේ. එතකොට මගේ GPA එක above 3.5 තියෙනවා second upper. ඇත්තටම මට මීට වැඩිය කියන්නේ ටීචින් ජොබ් එකට වැඩිය highly paid ජොබ් එකකට මම සිලෙක්ට් වෙන්න තිබුණා. ඒක මේ මගේ ෆීල්ඩ් එකේ මගේ ඩිග්‍රී එක දන්න අය දන්නවා. ඉතින් MSc එකකට හරි මොකක් හරි ඇප්ලයි කරලා රට යන්නේවත් නැතුව මේ ලංකාවට වෙලා ටීචර් කෙනෙක් වෙන්න මම ගත්ත තීරණය ගැන මම අදටත් සතුටු වෙනවා. හේතුව මම ඇත්තටම මේ ගොඩාක් එන්ජොයි කරන්නේ මේ ජොබ් එකෙන්. මම මගේ අවසානයේට මම බලාපොරොත්තු වෙන්නේ මගේ මානසික තෘප්තිය. කියන්නේ මෙහෙමයි. ඒකට අපිට කාටවත් මුකුත් කියන්න බෑ. මොකද සමහර මිනිස්සුන්ට මානසික තෘප්තියට වඩා ඒගොල්ලන්ට මනේ කියන එක වැදගත් වෙන අවස්ථා තියෙනවා. මොකද අපි උදාහරණයක් විදිහට ගත්තොත් ගෙදරක මේ ගෘහමූලිකයාට සල්ලි හම්බ කරන්නම් වෙනවා. එතකොට එයාගේ මානසික තෘප්තිය පැත්තක තියලා එයාට තෝරගන්න වෙනවා highly paid job එකක් කියන ඔප්ෂන් එකට එයාට යන්න වෙනවා. අනිත් එක තමයි මම බිලීව් කරන තව දෙයක් තියෙනවා අපේ සිස්ටම් එකේ චේන්ජ් කරන්න පුළුවන් ලොකු ටූල් එකක් තමයි quality education කියන එක. එතකොට quality education දෙන්න පුළුවන් quality education එකක් ලබාගත් මිනිස්සෙක්ට විතරයි. ඉතින් මම හිතනවා මගේ පැත්තෙන් මම දරුවන්ට දෙන්න පුළුවන් උපරිම quality education එක මම දෙනවා. මොකද මම නිරන්තරයෙන් අප්ඩේට් වෙන ගුරුවරයෙක්. මම ඔය ඉන්ටර්නැෂනල් සිලබස් එකක් වුණත් ලෝකල් සිලබස් එකක් වුණත් ඒවායේ ප්‍රශ්න එන විදිය වුණත් හැම දේ ගැනම මම නිරන්තරයෙන් අප්ඩේට් වෙනවා. ඉතින් මේ කතාවට මේ කමෙන්ට් එකේ තියෙන කතාවට මම එකඟයි. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ quality education එක හදන්න quality educatorsලා ඕනේ. ඉතින් quality educatorsලා ගොඩක් වෙලාවට ටීචින් තෝරගන්නේ නැතුව වෙන ජොබ්ස් තෝරගන්නවා. එකම හේතුව තමයි ඔය සැලරි මදිකම. ඉතින් ඇත්තටම මේ ස්කූල්ස් වලින් පුළුවන් නම් එයාලට ඒ අදාළ විදිහට එයාලගේ සැලරි මේ රේන්ජ් එක එයාලට හදලා දෙන්න පුළුවන් නම් මම ඇත්තටම හිතනවා quality ගුරුවරු අපිට ඉන්ඩස්ට්‍රි එකට ඉස්සරහට ඇත්තටම එයි කියලා.